මගේ දුන්න මම ඊයේ දුන්නක් ඇදුවා කොහෙද මන් දැම්මේ කාමරේත් දන්නේ කාමරේ වෙන්න ඕනේ මේ ගස දැම්මා කෝපම් මගේ දුන්න ඈ මං ඊයේ රෑ දුන්නක් ඇදුවා කොහෙද දන්නේ මේක නෑ මේක නෑ කො මගේ දුන්න මත යන්නේ නැහැ දුන්න ගැන මම ඊයේ කොහෙද දැම්මේ දුන්න හදලා මම දුන්න හදලා එළියේද මගේ දුන්න අප්පට සරි එළි ආච්චි මොනවද ඔය කරන්නේ මල් බීජනේ බැඳේ මහ බැඳේ අගුරු රාගත නොවරද ගියුමා උමර පිරිලා එරුමිනි කටෝ බැල් ආය බැඳට එනවා බින්ද දිනම් ආයිබෝවන් වාසනාවන් ලංකාවේ වැඩිම දෙනෙක් බනින ලංකාවේ වැඩිම දෙනෙක් ආදරය කරන ලංකාවේ වැඩිම දෙනෙක් කැමති ඒ ජනප්‍රියම වැඩසටහන සමගින් තමයි ඔයාලා මේක තුලා ඉන්නේ. ඉතින් සුපුරුදු පරිදිම ඔබ අද පිළිගන්නවා අපේ වැඩසටහනට. ඉතින් කොහොම හරි අද අපිට කරන්න තියෙන්නේ ලංකාවේ TikTok එකේ ඉන්න වැඩිහිටි පරපුර ගැන තමයි අපි මේ මුළු වීඩියෝ එකේම කතා කරන්න යන්නේ. එහෙනම් අපි පටන් ගමු අපේ වැඩසටහන. මේ Red News. අපේ මිනිහ බීලොඹලා ගෙදරට ආවද? හැමදාම ආවේ එක දවසක් ඇවිල්ලා කතිරිනා කියලා මටයි කතා කරේ. හවුද? හිමින් කතා කරපම් මම මෙතනනේ. මගේ සද්දේ ඊට වඩා වැඩි හොඳ. අහගනි. අපේ මිනිහ බීලානේ කතිරිනා කියලා දොරට ගහන්නේ. උඹ බීලා නෙවෙයිනේ. උඹ හොඳ සීයෙන් නම් අන්න අරේ ගෙවල් කියලා කියපන්කෝ. ආවරයිනේ ප්‍රශ්නේ. ඔච්චර වෙරිහන් දෙන්න ඕනේ නෑනේ. උඹේ මිනිහ බීගා දෙන්නයි අපි කතා කරන්නයි. අපේ තොත්ත පූලේ වෙන්න වරලා තොත්ත පූලේ වා වලෙන් උකුලේ දාලා නලවන්න නේ අහප මම අහපු කතාවක් කියපන් බලන්න ඇත්තද පොට්ටකුයි පානකුයි බලකෝ මේකේ කතා පෙට්ටිය ලියලා දෙන්න යක්කෝ තාත්තා කරේ වලි බඩි පෙළිය වගේ ළමයි ඉන්න තාත්තලා කවුද කියලා අනේ උඹ මගේ ගහුව අනේ අහගන්න ඉස්සෙල්ල ළමයිගේ උප්පන්න හොයාගන්න මාත්තා කවුද කියලා හොයාගන්න අලප්පා මොන මගුලක්ද ඒ බැලුවේ? පිරුණු කලේ දිය නොසැලේ. හරි ඉඳගෙන තියෙන කණේ අරන් එන්නකෝ. වීඩියෝ එකක් කරන්න නෑනේ අප්පා. හැබැයි ඒකට එච්චර ණය යන්නේ නැහැ. ඒ ණය යන්නෙත් නැහැ. හරිද? නෑ අවුලක් නැහැ එහෙම අවුලක් නැහැ. වීඩියෝ එකක් නේ. සුපිරි. යෝ මගේ ආදරණීය ජනතාවනි මේ දේ කියන්නේ උංගලන්ට. ඉතින් මුලින්ම කියනවා මම මේ වීඩියෝ එක හැදුවේ හුදෙක්ම විනෝදාස්වාදය සඳහා පමණි. හරිද? ඒ නිසා කවුරුත් මේ වීඩියෝ එකේ තියෙන කිසිම දෙයක් වරදවා තේරුම් ගන්න එපා. ඉතින් කවුරු හරි මේ වීඩියෝ එක රියැක්ට් කරපු කෙනෙක් බලනවා නම් මට සමා වෙන්න. මම මේ දේවල් කිසිම දෙයක් උංගලන්ව අපවස්ථාවේ පත් කරන්නේ නෙමෙයි කරන්නේ. හරිද? ඒ නිසා මම හිතන හැමෝම මේ දේ තේරුම් ගනී කියලා.
තේරුම් ගන්න ගත්තේ නැත්නම් තේරුම් ගන්න කවුරුත් මේක සීරියස් ගන්න එපා. මේක අපි ගන්න හුදෙක්ම ආතල්ලක් විතරයි. හරිද? ඒ නිසා අපි ආයමු වීඩියෝ එකට. යේ ඇති විශේෂයෙන් කුවේට් එකේ තනිවල ඉන්න ගෑනු කෙල්ලෝ මට කතා කරන්න ඩිවෝස් වුණත් කමන්නේ මටත් කෙනෙක් නැතුව ඉන්නේ. ඉතින් කැමති කෙනෙක් කතා කරන කුවේට් එක වැඩිපුර කතා කරලා තියෙනවා. කුවේට් ඩුබයි ඕමන් ඒජන්සියක්ද? ලෝකේ කොහේ හිටියත් කමක් නැහැ. තනියම ඉන්නවා කියලා මම දන්නවා. මම රටවල හිටපු කෙනෙක් තමයි. ගෙවල් වල තනියම ඉඳලා ඉන්නවා. කම්පැනි වල ඉන්නවා. ඉතින් ඒක කැමති ගෑනු කෙල්ල කතා කරනවා. මතන්නේ අංකල් ඒජේ මොකද්ද කියලා කියන්නේ? මොකද්ද කලින් කිව්ව වචන මොකද්ද? ඒජන්සියක් කරනකොට මොකද අංකල්? කමන්න හොඳයි. මම නම්බරේ නම් දන්නේ මේ ඕ ප්‍රශ්න හරි. සුපිරි ඒජන්සියක් වෙන්න ඕනේ එක. හරිද? අපි එහෙම රැකියාව ලබා දෙන්න ඕනේ. අපේ දියුණු වෙන්න හොඳම රස්සාව මොකද්ද? එක්ක හිඟා ගන්න ඕන. එක්ක දේශපාලනයට එන්න ඕන. ඉතින් ඔයාලට ඔය රස්සා දෙකටම උපරිම සුදුසුකම් තිබෙද්ද ඒ දෙකෙන් එකක් කරන්නේ නැද්දි? ඈ? Oh no. ඕකේ. තවත් ටික්ටොක් එකක්. පිටරට කොහොමද යෝග එක්සයිස් කරන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර මම ඒකට නම දන්නේ නැහැ. කොහොම හරි මේ අපි බැලුවේ පිටරටයක්. අපි දැන් බලන්න යන්නේ ලංකාවේ ඒ විදිහට එක්සයිස් කරන ක්ලාස් එකක්. බලමු. Whatever.
අපි දැන් බලන්න යන්නේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ප්‍රේම දඩයම. yes අපි දැන් බලන්න යන්නේ ප්‍රේම දඩයම. අපි බලමු. දාමිනි මිහිරි හැපින්න ඔව් මිහිරි හැපින්න තමා වෙස් බාර් ගන්න හැපින්න දැනගන්න අද තමයි තමුන්ගේ මරණය ඔහොම නවතිනෝ මිහිරි තමුන් මොනවද හිතුවේ මං තමුන්ගේ නැන්දම්ම මේ පේනවනේ මගේ අතේ තියෙන මුද්ද තමුන් මට දෂ්ට ගන්න තියන් මගේ ළඟට හරි ආවොත් තමුන්ලා වගේ හැපිනියන් අලු වෙලා බස්ම වෙලා යනවා බස්ම අම්ල කළා අම්ල උදාසීන කරනවා දාමිනි දැනගන්නවා තමුන් හිතුවේ මම කවුරු කියලාද තමුන්ට දෂ්ට කළා මට මොකක් හරි ඉන්ෆෙක්ෂන් එකක් කරේ මට පිස්සුවක් තියෙනවා කියලා හිතුවා තමුන්ට දෂ්ට කරන්න මේ බලනවා මේ තුවක්කුවේ මම තමුන්ට වෙඩි තියනවා තමුන් හිතුවද මට මොලේ නැහැ කියලා කොහොමද මට දෂ්ට කරන්න ආවොත් ඉතින් මේ අවසානයේ තමයි බුරු දෙකින් දැන් තුවක්කුව අරගත්තා මොනවාද ඔය ටිම්බල්ලා කියවන්නේ තමුන්ට මම නෑ බයි නෑ නෙමෙයි කනවා වෙඩි මිහිරි මොකද්ද මේ වෙලා තියෙන්නේ අය ඇස් පේන්නේ නැද්ද බැලලා කියලා පේන්නේ නැද්ද කනට එකක් කරන් දෙන්නද ඒක තමයි පේන්නේ එකක් මම දන්නවා මම කොවිඩ් ගියාම හැමදේම දැනගත්තා ඔයාගේ අතේ කිසි වරදක් නැහැ මම ඔයාලට අදටත් ආදරේ මිහිරි අනේ මේ ඔය පිස්සුවක් ඇදලා තමුන්ට මට නාගලෝකේ උන තරම් නයිකොල්ලෝ ඉන්නවා මම මේ මගේ අරමුණු ඉෂ්ට කරගන්න තමුන්ට කසාද බැඳ වෙන මුකුත් නැහැ මෙතන තමුන් මේ එක එක ඒවා හිතන් ඉන්න එපා අනේ එම කියන්නේ පා මිහිරි ඔයා පින්නක් කළා මම ඔයාලට ආදරේ ඔයා මාත් එක්ක ඉද්දුව මිනිස්සෙක් කළා එකට ඉන්න පුළුවන් අපිට දැන් හැමදාම හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් මේ මිහිරිව අමිහිරි කරගන්න ලෑස්ති වෙන්න පහුන්දේ මම එකපාරක් කිව්වනේ මට තමුන් එක කිසිම ඉන්ට්‍රස්ට් එකක් නැහැ අනිත් එක තමුන් මොකද හිතුවේ මම මේ මගේ නාගබලේ රට ඇල්ලා තමුන් එක මිනිස්සෙක් වෙලා ඉඳලා මට වයසට ගියාම මම නාකි වෙනවනේ මිනිස්සෝ මට වෙනම රූපයක් මම මේ නයික් විදිහට මට අවුරුදු 1000ක් ගියාම මම මේ ලුක් එකෙන්මයි ඉන්නේ උතර මේ පිස්සු නටන්න එපා මගෙන් බුද්ධ අහගන්නත් එපා මේ තුවක්කෝ මගේ අත තියෙනවා තමුන්ගේ කතාව මෙතන ඉවර කරන්න පුළුවන් හොඳේ මට පිස්සුවක් නැහැ මේ ඩිවෝස් එකක් මුකුත් ප්‍රශ්නකුත් නැහැ මම දැන් යනවා නාගලෝකෙට ඒක මුකුත් දැනගන්නේ නැහැ මම මැරුණා හරි මොකක් හරි නැති වෙලා හරි මොකක් හරි මුකුත් කියා ගන්නවා තමුන් වෙන කෙනෙක්ට කසාද දෙන්න කම්සල දෙන්න දෙන්නවා තියෙනවානේ මම යනවා මේ මගේ නාගලෝකෙට නයි කොල්ලි දින් මිනිස්සු බදින්න පිස්සු කියන අන්තර අනේ අන්න බා ඉන්න මිහිරි ඔව් ඒ තමයි ලංකාවේ ප්‍රේම දඩේම හරිම සතුටුයි තව මේ වගේ ටෙලි ඩ්‍රාමා තව ලංකාව තුල වෙන්නන්න ඕනේ එතකොට හොඳයි